හැමෝටම සුබ දවසක්. අදත් ඔන්න මං වීඩියෝ එකක් අරන් ආවා. පර්පල් පෑෂ් කීයද කියලා අහලා තියුණා. ශිබෝරි එක. මම දැන් මේක කියන්න තමයි අද ආවේ. පර්පල් ශිබෝරි පෑෂ් මේ වගේ හොඳ ගස් තියෙනවා. ඒවා දෙන්නම් 7500ට. මේවා ලොකු ගණන් වලින් ගිය ඒවා තමයි. අපි ගන්න කොටත් ලොකු ගණන් වලට තමයි අපි ගත්තේ. දැන් ඉතින් මම බෝ කරගෙන තියෙනවා. ඒ නිසා දෙන්නත් පුළුවන්. දැන් ටිකක් ඊටත් වඩා දැන් කොහොමත් ගණන් අඩු වෙලා තියෙන ටිකක්. අපි ගත්තේ ලොකු ගණන් වල. මේ වගේ ෆෑෂ් වීගෙන එන වගේ ගස් ගණනාවක් තියෙනවා. පර්පල් මේ ශිබෝරි එකෙන් ඒවා 7500ට දෙන්නම්. සකුන්තලාලා ඉන්නවා. සන සකුන්තලාලා. එයාලා ඕන්නම් කියන්න. එයාලා 5000ට දෙන්න පුළුවන් ගස් තියෙනවා. තව කඳ පැල තියෙනවා. එළියේ ඇත්තේ ඒවා මං ඕන්නම් කියන්න. තව කඳ පැල තියෙනවා. මල් පොහොට්ටුත් එක් මල පිපෙන ළඟයි. 2800ට 1900ට දෙන්න පුළුවන් ඒවා තියෙනවා. මට ෆොටෝස් ඉල්ලන්න ඕන අය ඉන්නවනම්. මේ ලස්සන තා ශිබෝරි ෆ්ලෑෂ් තියෙනවා. මේ ආනයිනික ඒවත් ඕන්නම් කියන්න. අනිත් එක ෆෑෂ් වලින් දෙන්න බෑ පැල. මොකද දන්නවද? මමම ඒක අත්විඳලා තියෙනවා. මේ මම සකුන්තලා ෆෑෂ්. මේ බලන්න කොලේ. මේ මව් ගහ මේ පැලේ කඳ පැලේ. එකම එක. පේනව නේද? මේ මව් ගහ මේ කඳ පැලේ කොළ ඔක්කොම එකයි. මෙන්න දැන් ආපු මල. මෙන්න දැන් සකුන්තලා එකේ ආපු මලේ හැටි කඳ පැලේ. ෆෑෂ් වෙලා නැහැ. ඒ නිසා පැල දෙන්න ගියහම අඩුවට පැල දුන්න පුළුවන්. අඩුවට පැල දුන්නත් අන්තිමට ගත්තම වෙන්නේ මේ බලන්න ෆෑෂ් නෑ. අර ඒකේ තියෙන මෙන්න මේ පාට විතරයි. ෆෑෂ් එකේ තියෙන ඒ පාට විතරයි. මෙන්න කොලේ. මේ කඳ පැලේ කොලේ. මෙන්න කපපු එක. දෙකම එකයි. කිසිම වෙනසක් නෑ කොලේ. ඉතින් ඒ වගේ ඒවා. තව වුණා මට ඔරිජිනල් ක්‍රීම් ෆෑෂ් එකේ. ඒකෙත් එහෙමයි. ඒකේ මල. කොලේ මේ බලන්න ඔරිජිනල් ග්‍රීන් ෆෑෂ් කොලේමයි. කොලේ කිසිම වෙනසක් නෑ. උනට මලේ වෙනස තියෙනවනේ. ඒකෙත් අර ෆෑෂ් එක වැටෙන එක තමයි ඒ පාටට තනි පාටින් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පැල දෙන්න බෑ. මල් පිපුනම තමයි මල බලලම දෙන්න පුළුවන්. නැත්තම් ගන්න කෙනාටත් පාඩුයිනේ. අඩුවට දුන්නට. තව මනි ෆෑෂ් එහෙම තියෙනවා. ලස්සන ඒවා. ඔයාලට ඕන නම් කියන්නේ 1500ට දෙන්නම් හොඳ ගස් තියෙනවා. 1500ට දෙන්න පුළුවන් ඒවා. ගොඩාක් අඩුවට දෙන්නේ. මේවෙන් පැල ගොඩාක් බෝ කරන්න පුළුවන්. මාත් ගොඩක් බෝ කරන් තියෙන්නේ. ඒ නිසා තමයි අඩුවට දෙන්නේ. එහෙනම් ඕන කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. ඊයේ වීඩියෝ එකනොත් මගෙන් අහලා තිබුණා පර්පල් ශිබෝරි ෆ්ලෑෂ් ගැන. ඒකයි මම මේ වීඩියෝ එකක් කරේ. ඔයාලට ඕන නම් තව ලස්සන ෆ්ලෑෂ් වර්ග තියෙනවා. මේ වගේ හැම මේවා ආනයිනික ඒවා. ඕන්නම් මට කතා කරන්න. මගේ ලස්සන US